ඔයත් එලිගන්ට් ලේඩි කෙනෙක්ද? ඔයා ගොඩක් ලස්සන වෙන්න පුළුවන්. ගෝර්ජස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මෙන්න මේ ලක්ෂණේ තියනවාද කියලා බලන්න. මේ ලක්ෂණේ නැත්තම් ඔයා එලිගන්ට් ලේඩි කෙනෙක් නම් වෙන්න බෑ. My dear elegant ladies, welcome back to a new video. If you are new here, subscribe to this channel as here I publish videos regularly on elegance, beauty, leveling up and living your best life as a queen. මොකද්ද මේ එලිගන්ට් ලේඩි කෙනෙක්ගේ තියෙන වැදගත්ම ලක්ෂණය? අපි ඒකට කියනවා එලිගන්ට් ලේඩි කෙනෙක්ට තිබිය යුතුම ගෝල්ඩන් ට්‍රේට් එක කියලා. මේ ගෝල්ඩන් ට්‍රේට් එකට අදාළ P සංකල්ප තුනක් තියෙනවා. ඒවට කියන්නේ 3 P's for the golden trait of elegance කියලා. එලිගන්ට් ලේඩි කෙනෙක් කවදාවත්ම මම්මුලා සහගත වෙන්නේ නැහැ. මොකද්ද මේ මම්මුලා සහගත වෙනවා කියන්නේ? ඔයා එලිගන්ට් ලේඩි කෙනෙක් නම් ඔයා කවදාවත්ම Tamanට හරි ඉලක්කයක් නැතුව බලාපොරොත්තුවක් නැතුව බලාපොරොත්තු සුන් වෙලා වගේ හැසිරෙන්නේ නැහැ. ඔයාලා අහලා තියනා නේද ගුණදාස කපුගේ මහත්මයාගේ මම්මුලාවි පාර හොයාගෙන සින්දුව? ඒකේ කියන්නේත් මම්මුලා වුණු පිරිමි කෙනෙක් තවත් මම්මුලා වුණු ගැහැණු කෙනෙක්ගෙන් තමයි පාර ඇහුවේ කියලා. ඒ සින්දුවේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. ඇයත් නොදන්නිය යනමානය උන් හිටිතැන් මතකය අඩමානය පාර කියන්නේ කෙලෙසද මාහට ඇයටද පාරක් ඇති නැති ගානය. පේනවනේ ඔයාලත් මේ වගේ මම්මුලා වෙන්න එපා. එතකොට කාටවත් පාරක් පෙන්වන්නත් බෑ. ඔයාලට හරි පාරක් තෝරගන්නත් බෑ. එහෙම කෙනෙක්ට එලිගන්ට් ලේඩි කෙනෙක් කවදාවත් වෙන්නත් බෑ. එලිගන්ට් කෙනෙක් වෙන්න නම් ජීවිතේ යම් අරමුණක් තියෙන්න ඕන. ඒ අරමුණ ළඟා කරගන්න අවශ්‍ය නොපසුබට උත්සාහය තියෙන්න ඕන. ඒ වගේම අරමුණ ළඟා කරගත්තට පස්සේ ඒ ගැන Tamanට තෘප්තියක් තියෙන්නත් ඕන. එතකොට මේ ගෝල්ඩන් ට්‍රේට් එකට අදාළ මම කියපු P සංකල්ප තුන මොනවද? මන් දැනටමත් ඒවා කියලා ඉවරයි. ඒ තමයි purpose, perseverance and pleasure. සිංහලෙන් කියනවා නම් අරමුණ, නොපසුබට උත්සාහය සහ තෘප්තිය. මේ P සංකල්ප තුනෙන් තමයි මම කියපු ගෝල්ඩන් ට්‍රේට් එක හැදිලා තියෙන්නේ. ඔයාලත් හිතෙන් අහලා බලන්න මම කියපු දේ හරියට තේරුණාද කියලා. ඔයාලා හොඳට තේරුම් ගත්තද කියලාත් අහලා බලන්න. එහෙනම් ඔයත් එලිගන්ට් ලේඩි කෙනෙක් නම් ජීවිතේ අරමුණක් ඇතුව ජීවත් වෙන්න. ඒ අරමුණ ඉටු කරගන්න නොපසුබටව උත්සාහ කරන්න. ඒ වගේම අරමුණ සාක්ෂාත් කරගත්තට පස්සේ ඒ ගැන තෘප්තිමත් වෙන්නත් අමතක කරන්න එපා. තව එක රහසක් කියන්නද? ඔයා එලිගන්ට් ලේඩි කෙනෙක් නම් ඔයා කවදාවත්ම මම්මුලා සහගත විදිහට පිරිමි අය පස්සේ යන්නේ නැහැ. ඔයා දන්නවා තමන්ගේ වටිනාකම ගැන. ඒ හින්දා කවුරුත් ඉස්සරහා බාල වෙන්න යන්නේ නැහැ. ඔයා දන්නවා ඔයාට අනිත් අය සලකන්න ඕන කොහොමද කියලා. ඔයා අනිත් අයට ගරු කරනවා. ඒ වගේම ඔයා එයාලගෙන් ගරුත්වය ආපහු ලබා ගන්නවා. So my dear elegant ladies, let's focus on these 3 P's: purpose, perseverance and pleasure. අරමුණ, නොපසුබට උත්සාහය සහ තෘප්තිය. ඔයාලත් අරමුණක් ඇත සාර්ථක ගමනක් යන එලිගන්ට් ලේඩි කෙනෙක් නම් මං අද කියලා දුන්න ටික අමතක කරන්න එපා. 3 P's for the golden rule of elegance.